මේ කාලකන්ණි බලන්න මේ කාලකන්ණි මේ සතා මේ බලන්න වෙලා තියෙන්නේ මේකගේ දැන් අර කෑලි නෑ තියනවද මන් දන්නේ ඔයාලට පේනවද හෙන තුවාලෙකුත් තියෙනවා මේක මේ හාව කණ්ඩ මේක මේ ඇවිල්ලා තියෙන්නේ හාව කණ්ඩ ඇවිල්ලා මු පැටලලා දැන් මම නිදහස් කරලා ඔක්කොම කරලා දැන් මේ නිදහස් කරා අපේ අම්මා ඇවිල්ලා මේ පොල්ලක් දාලා කූරු ගාලා මේක දැන් ආයෙ කම්බියක් අස්සෙන් රිංග ගත්තා දැන් මේ මම මේ නිදහස් කරන්න යන්නේ හෙන තුවාලෙකුත් තියෙනවා මුගේ හරි අමාරු ආයෙ පැන්නොත් ආයෙ කපන්න මං බේරන්නේ නැහැ මැරෙන්නම අරිනවා උඹ ඵලයන් එහාට ඔන්න බලන්න දැන් වෙලා තියෙන දේ බලන්නකො මේක හරි අමාරුයි මේ නිදහස් කරන්න මං දැන් මේක ආයෙ පැටලුනොත් අතනින් මං ආයෙ මේක බේරන්න යන්නේ නැහැ මම බලන්න දැන් මම ආයෙ ඔළුව දාගෙන ඉන්නේ ඕම් බාන්න මම මේ බේරෙන්න හදන්නේ මෝ හරිද දැන් මට බේරන්න බෑ දැන් ආයෙ තුවාලේ හිර කරන් තියෙන්නේ මට දැන් මේ ඔට්ටු වෙන්න බෑ දැන් මේකට මේ අපේ අම්මා තමයි මේ අකුසල කර්මයට මුල පිරිවේ මට කරන්න දෙයක් නැහැ මං මේක මේ මැරෙන්න ඔහෙ මැරුණත් කරන්න දෙයක් නැහැ කියලා ඔය ඕන දෙයක් වෙච්චයි කියලා මං ඌ බය කරන්නේ ඌගේ ළඟට යන්නවත් අතකින්වත් අල්ලන කෝටුවකින් එහාට මෙහාට කරන්නවත් හැදුවේ නැහැ මේ අපේ අම්මා දැන් මේ සතා ඔහෙ ඉන්නකොට මේ පොල්ලක් දාලා මේක එළියට දාන්න හැදුවා මේක ආයෙ කම්බියක් අස්සෙන් මේ රිංගුවා දැන් ඉතින් මට කරන්න දෙයක් නැහැ මම මේ දැන් මේ සමුගණ්ඩයි යන්නේ මට ආයෙ බේරන්න බෑ කරන්න දෙන්න මේ අපේ අම්මා කරපු වැඩෙන් තමයි මේ දැන් ආයෙ මේ උගුලේ අහුනේ මේ බලන්න හොඳට වීඩියෝ එක තුවාලෙලා කෑලිලා මේ කම්බි දලක් අස්සේ පැටලලා ඉන්නේ මම එකපාරක් බේරුවා දැන් මේ දැන් ආයෙ අහුනේ අනේ දැන් මම බේරන්න යන්නේ මට කරන්න දෙයක් නැහැ මට කාලේ නැහැ මෙයා වෙලින් බෑ මට කෝ මේ ගැරන්ඩිය දැන් මේ බෙල්ල දාගෙන ඉන්නේ ඔක්කොම තුවාල මේ කැම්බි දාලක් අහේ එන තුවාලය තියෙනවා පේනවා මට කරන්න දෙයක් නැහැ දැන් මම එකපාරක් මෙයාව නිදහස් කරා මම දැන් කරන්න දෙයක් නැහැ ඉතින් මෙයාට මොනවා මේ ඉතින් බලන්නකො මේ සබා දහම නඩු අහන වෙලාවට නඩුකාරයෝ පෙරක දේරුවෝ තෝල්කයෝ කිසි කෙනෙක් නැහැ මේ බලන්නකො ඉරණම විසිදලා තියෙන හැටි මේ දැලකට හිර වෙලා මැරෙන්න දැන් යන්නේ මේ සතා ඉවරයි මේ හා කොටුවකට පැනලා හා පැටියෙක් අල්ලන් ඉන්නකොට අනිත් හාවෝ ඇවිල්ලා හපලා මූට හපලා ඊට පස්සේ මූට දුවා ගන්න දිහා නැතුව මූ ලෙලියනකම් මේ කම්බි දැලයන්ෙන් රිංගලා මූ තුවාල වෙලා තියෙන්නේ ඒත් මූට පණයි හොඳට නමුත් උගේ තුවාලේ හොඳ කරන්න වෙයි කියලා මන් දන්නේ දැන් ඔයාලට පේනවනේ මෙතන මේ කම්බි දැල ASCII පළුවක් නැහැ ඔළුව දානවා දිවක් දාගෙන දිවක් දික් කරනවා මූට හොඳට පණ තියනවා කරන්න දෙයක් නැහැ දැන් මට වේම එකපාරක් බේරුවා මේ කරන්න දෙයක් නැහැ එකපාරක් බේරුවා අනේ අපේ මල්ලිවත් ඇවිල්ලා මොනවා හරි නිදහසක් කරන්න නැත එයා අපේ මල්ලි තමයි මේ කොටුව හදලා තියෙන්නේ මේ මල්ලි හදපු කොටුවට තමයි දැන් මේ සතාගේ ජීවිතේ බිලි වෙලා තියෙන්නේ මට කරන්න දෙයක් නැහැ මේක මේ දිෂ්ඨ ධර්ම වේදනීය කර්මය හැමෝටම පරිසම් දෙනවා ඒ හින්දා මෙයා මේ ආත්මයට ඇවිල්ලා තියෙන්නේ මේ අකුසල කර්ම මේ අකුසල කර්ම රැස් කරන්නම තමයි ඉතින් මෙයාට ඊට කොයි ආත්මයක මොකද මෙයා කන්නේ මේ මහාංශ භක්ෂිකෙන්නේ මෙයා උර්ග ගණයට ආйти ජීවියෙක් ඒ කියන්නේ බඩ ගාගෙන යන නමුත් මෙයා මේ තෙක් ආත්මයක් මේ උඩ ඉන්නවද නේ මන් දන්නේ මොකද කරන්නද මන් දන්නේ මේක ඔයාලා මොකක් කරන්න බෑ තාත්තා ඉතුරු හරිය කරයි තාත්තනේ කොටු ගහලා තියෙන මට බෑ ඒක බේරන්න මම බේරුවා කිරියම්මා මේ ඌ කෝටු වලින් යනලා කිරියම්මා මේ කරන්න දෙයක් නෑ අපිට කරන්න දෙයක් නෑ අපි මොකද්ද දැන් මේකට ගහන්නේ දැන් අපි ගහන්න ඕන මේකට මැනිකේ දිෂ්ඨ ධම්ම වේදී